බුදුදහමේ කියවෙන දිව්‍ය ලෝක 6 ගැන විස්තර අද අපි දැනගමු. පළවෙනි දිව්‍ය ලෝකය චතුම් මහරජිකය. දෙවෙනි දිව්‍ය ලෝකය තාවතින්සය නැත්නම් තව්තිසාව. තුන්වන දිව්‍ය ලෝකය යාමය. හතරවන දිව්‍ය ලෝකය තුසිතය. පස්වන දිව්‍ය ලෝකය නිම්හාන රතිය. හයවන දිව්‍ය ලෝකය පරිනිම්මිත වසවර්තිය. චතුම් මහරජික දිව්‍ය ලෝකය චතුම් මහරජිකය යනු දෙවිවරු 4 දෙනෙකු විසින් පාලනය කරන ලෝකයක් යනු තේරුමයි. විරුඩ, විරූපාක්ෂ, දතරාෂ්ට, වෛශ්‍රවණ නැත්නම් වෙසමුණි යන දෙව් රජ දරුවන් විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරන නිසා ඒ දිව්‍ය ලෝකයට චතුම් මහරජිකය යන නම පැවරී තිබෙනවා. මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 50කට සමානයි. මෙම දිව්‍ය ලෝකයේ පරමායුෂ දිව්‍ය වර්ෂ 500ක් වන අතර ඒ මනුෂ්‍ය වර්ෂ වලින් වසර 90 ලක්ෂයකි. දෙවන දිව්‍ය ලෝකය තාවතින්සය නැතිනම් තව්තිසාව. චතුම් මහරජික දිව්‍ය ලෝකයට ඉහළින් පිහිටා ඇති මෙම දිව්‍ය ලෝකය පාලනය කරන ලබන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් විසින්. චතුම් මහරජිකයත් තාවතින්සයටත් අධිපතිත්වය දරන නිසා සක්‍ර දේවේන්ද්‍රයන්ට දෙදෙව්ලොවට අධිපති යන නමද භාවිතා කරනවා. සලුමින සෑය පිහිටා තිබෙන මේ දිව්‍ය ලෝකය සුධර්මා දිව්‍ය සභාවද මෙහි පිහිටා තිබෙනවා. මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 100ක්. මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 1000ක් වන අතර ඒ මනුෂ්‍ය වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයක් වනවා. තුන්වන දිව්‍ය ලෝකය වන්නේ යාම දිව්‍ය ලෝකය. මෙම දිව්‍ය ලෝකයේ අධිපතිත්වය දරන්නේ සුයාම නම් දෙව් රජවරයෙකු විසිනි. මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 200කි. මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 2000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් 14 කෝටි 40 ලක්ෂයක්. හතරවෙනි දිව්‍ය ලෝකයේ වශයෙන් සඳහන් වන්නේ බෞද්ධ අපට විශේෂිත වූ දිව්‍ය ලෝකයක්. ඒ තුසිත දිව්‍ය ලෝකයයි. මෙම තුසිත දිව්‍ය ලෝකය පාලනය කරන ලබන්නේ සන්තුසිත නම් දිව්‍ය රාජයෙකු විසින්. මේ දිව්‍ය රාජා සුදු පැහැති ඔටුන්නක් පළඳයි. එබැවින් ශ්වේත කේතු නමින්ද මේ දිව්‍ය රාජයා හඳුන්වනු ලබනවා. අනාගතයේ බුදු වීමට නියමිත මෛත්‍රී තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමින්ද මේ දිව්‍ය පුත්‍රයා හඳුන්වනු ලබනවා. මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 400ක්. මේ පරමායුෂ දිව්‍ය වර්ෂ 4000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් 57 කෝටි 60 ලක්ෂයක් පමණ වෙනවා. පස්වන දිව්‍ය ලෝකයේ වන්නේ නිම්මාන රති දිව්‍ය ලෝකයයි. මෙම දිව්‍ය ලෝකයේ පාලනය කරනු ලබන්නේ සුනිම්මත නම් දෙව් රජතුමන් විසිනි. මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 800ක් වන අතර මෙහි පරම ආයුෂ දිව්‍ය වර්ෂ 8000ක් වනවා. එය මනුෂ්‍ය වර්ෂ වලින් ගත් කල 230 කෝටි 40 ලක්ෂයක්. හයවෙනි නැතිනම් අවසාන දිව්‍ය ලෝකයේ වශයෙන් සඳහන් වන්නේ පරිනිම්මිත වසවර්ති යන දිව්‍ය ලෝකයයි. මෙම දිව්‍ය ලෝකය පාලනය කරනු ලබන්නේ පරිනිම්මිත වසවර්ති යන දෙව් රජතුමන් විසිනි. මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මනුෂ්‍ය වර්ෂ වලින් ගත් කල 1600ක් වනවා. මේ දිව්‍ය පරමායුෂ දිව්‍ය වර්ෂ 16000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් ගත් කල 921 කෝටි 60 ලක්ෂයක් වනවා.